ආයිබෝවන් අද අපේ මේ අලුත්ම විග්‍රහයට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ අපි දවස ගානේ පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් දිහා. මේවා එකම වෙලාවක ඇප්ස් කීයක් නම් රන් කරනවද? සින්දු අහනවා, මැසේජ් යවනවා, වීඩියෝ බලනවා. මේ කිසිම දෙයක් එකිනෙක එක හැප්පෙන්නේ නැතුව, ෆෝන් එක ස්ටක් වෙන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද? ඇත්තටම මේක මාර්ම පුදුමයි නේද? ඉතින් තිරෙන් පිටුපස සිදුවෙන මේ අපූර්ව ඩිජිටල් මෙහෙයුම ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අද අපේ මේ ගමන යන්නේ මෙන්න මේ සැලැස්මට අනුවයි. මුලින්ම සමගාමීත්වයේ අවුල් සහගත බව, ඊගකට තීරණාත්මක අංශයේ ගැටලුව, ඉන්පසු දත්ත අගුළු දැමීම, ඊට පස්සේ සම්භාව්‍ය ප්‍රහේලිකා සහ අවසාන වශයෙන් සැබෑ ලෝකයේ මෙහෙයුම් පද්ධති. හරි, අපි පටන් ගමු. ඕකේ. අපි අපේ පළවෙනි මාතෘකාවට බහිමු. සමගාමීත්වයේ අවුල් සහගත බව. දත්ත බෙදා ගැනීමේදී තියෙන ලොකුම අවධානම තමයි මේක. මෙන්න මේ ප්‍රශ්නය පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එකම වෙලාවක හරියටම එකම මිලි තත්පරයේදී වැඩසටහන් දෙකක් එකම දත්තයක් වෙනස් කරන්න හැදුවොත් මොකට වෙන්නේ? හරියට දෙන්නේ එකම වෙලාවක එකම බැංකු ගිණුමකින් සල්ලි ගන්න try කරනවා වගේ වැඩක්. සල්ලි ටිකට මොනවා වේද? අන්න ඒ තත්ත්වයට පරිගණක ලෝකයේ කියන නම තමයි රේස් කන්ඩිෂන්. එහෙමත් නැත්නම් තරංගකාරී තත්ත්වය. මෙයා තමයි සමගාමීත්වයේ ඉන්න ප්‍රධානම දුෂ්ටයා. ක්‍රියාවලි කිහිපයක් එකම දත්තයක් වෙනස් කරන්න හරියට රේසයක් යනවා වගේ පොරකෑවම අන්තිමට ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වැරදි එකක් වෙන්න පුළුවන්. මේක තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්න පද්ධතියේ තියෙනවා පොදු කවුන්ටරයක්. ඒකේ අගය දැන් 5යි. එක වැඩසටහනක් try කරනවා මේකට එකක් එකතු කරන්න. ඒ කියන්නේ අගය 6 වෙන්න ඕනේ. හැබැයි ඒ තත්පරයේදීම තවත් වැඩසටහනක් try කරනවා මේකෙන් එකක් අඩු කරන්න. ඒ කියන්නේ 4 වෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? මේ දෙකම එකවර සිදු වුණාම අවසාන පිළිතුර 5 වෙනුවට 4 හරි 6 හරි වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඇත්තටම ඩිජිටල් අවුල් සහගත බව කියන්නේ මෙන්න මේකටයි. හරි. ඊළඟ කොටස. තීරණාත්මක අංශයේ ගැටලුව. මේ වගේ අවදානන් දත්ත ආරක්ෂා කරන්න නම් අපිට හොඳ ශක්තිමත් නීති පද්ධතියක් ඕනෙමයි. මේක හරියට අතිශය ආරක්ෂිත කලාපයකට යනවා වගේ වැඩක්. ඕනෑම ක්‍රියාවලියකට මේ සංවේදී දත්ත තියෙන තීරණාත්මක අංශයට නිකම්ම කඩාගෙන පාත් වෙන්න බෑ. මුලින්ම ඇතුළු වීමේ අංශයේදී අවසර ඉල්ලන්න ඕනේ. අවසර ලැබුණොත් විතරයි දත්ත වෙනස් කරන්න පුළුවන්. ඒ වැඩේ ඉවර වුණාම පිටවීමේ අංශයෙන් ඒ බව අනිත් අයට දන්වන්නම ඕනේ. එතකොට තමයි ඊළඟ කෙනාට යන්න පුරුම් වෙන්නේ. ඉතින් මේ තීරණාත්මක අංශයේ ගැටලුව විසඳන්න හදන්න ඕනෑම ක්‍රමයක් අනිවාර්යයෙන්ම නීති 3ක් රකින්නම ඕනේ. පළවෙනි එක අන්‍යෝන්‍ය බැහැර කිරීම. ඒ කියන්නේ එක්කෙනෙක් ඇතුලේ ඉන්නවා නම් වෙන කාටවත් එතනට යන්න බෑ. දෙවෙනි එක ප්‍රගතිය. ඒ කියන්නේ ඇතුල හිස්නම් යන්න හදන කෙනාව අනවශ්‍ය විදියක ප්‍රමාද කරන්න බෑ. තුන්වෙනි එක තමයි සීමිත රඳවා තබා ගැනීම. සරලවම කිව්වොත් අවසර ඉල්ලපු කිසිම ක්‍රියාවලියට අනන්තය දක්වා බලාගෙන ඉන්න වෙන්නේ නැහැ කියන එක සහතික කරන්න ඕනේ. ඥායන් පැත්තකින් තිබ්බොත් තුන්වෙනි කොටසෙන් අපි බලමු ඇත්තටම මෙහෙයුම් පද්ධති මේ දත්ත අගුළු දාන්නේ කොහොමද කියලා. මෙතනදී ප්‍රධාන මෙවලම් දෙකක් අපිට හමු වෙනවා. මියුටික්ස් ලොක් එකක් කියන්නේ හරියට ක්ලබ් එකක දොරේ ඉන්න දැඩි ආරක්ෂකයෙක් වගේ. අවස්ථා දෙකයි තියෙන්නේ. එක්කෝ යන්න පුළුවන් නැත්නම් බෑ. හැබැයි කවුන්ටිං සෙමාෆොර එකක් ඊට වඩා ටිකක් වෙනස්. හිතන්න පද්ධතියේ එකම જાතියේ printers 5ක් තියෙනවා කියලා. මේ සෙමාෆොර එකට පුළුවන් ඒ printers 5ටම එකවර 5 දෙනෙකුට යන්න අවසර දෙන්න. ඒක ටිකක් නම්‍යශීලී. හැබැයි මේ මූලික අගුළු වල පොඩි අවුලකුත් තියෙනවා. හිතන්න දොර වහලා තියෙන්නේ ඇතුළට යන්න ඕන ක්‍රියාවලිය නිකන් ඉන්නේ නැතුව දිගින් දිගටම අහනවා. දැන් ඇරලාද? දැන් ඇරලාද කියලා. මේකට කියන්නේ busy waiting කියලා. මේ නිසා වටිනා processor power එකක් අපතේ යනවා. අන්න ඒ වගේ අගුලකට තමයි ස්පින් ලොක් එකක් කියලා කියන්නේ. හතරවෙනි කොටස. සම්භාව්‍ය සමමුහූර්ත කරන ප්‍රහේලිකා. මේ අගුළු දැමීම් කොච්චර සාර්ථකද කියලා ටෙස්ට් කරන්න පරිගණක විද්‍යාඥයෝයින් පාවිච්චි කරන අපූර්ව ප්‍රහේලිකා ටිකක් තියෙනවා. මේක හරිම ප්‍රසිද්ධ. ඒ වගේම අපූර්ව උදාහරණයක්. කෑම කන දාර්ශනිකයන්ගේ ගැටලුව. හිතන්න දාර්ශනිකයන් 5 දෙනෙක් මේසයක් වටේ ඉඳගෙන ඉන්නවා. එයා එක්කෝ කල්පනා කරනවා නැත්නම් මැද තියෙන බත් එකෙන් කනවා. හැබැයි කන්න නම් අනිවාර්යයෙන්ම චොප්ස්ටික්ස් දෙකක් ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේසියට තියෙන චොප්ස්ටික්ස් 5යි. මේ සම්පත් කොහොමද ගහගන්න නැටුව බෙදාගන්නේ? හිතලා බලන්න ඔක්කොමලා එකම වෙලාවට තමන්ගේ වම් පැත්තේ තියෙන චොප්ස්ටික් එක අතට ගත්තොත් මොකද වෙන්නේ කියලා. දකුණු පැත්ත එක ගන්න බලද්දි ඒක අනිත් කෙනාගේ අතේ. කාටවත් කන්නත් බෑ, අතේ තියෙන එක බිම තියන්නෙත් බෑ. හැමෝම හිර වෙනා. මෙන්න මේ භයානක තත්වයක තමයි ඩෙඩ්ලොක් නැත්නම් මාරාන්තික අගුල කියන්නේ. පද්ධතියම එතනින් ඉවරයි.
ඩෙඩ්ලොක් එකටම සමාන තවත් එපාම කරපු තත්ත්වයක් තමයි ස්ටාර්වේෂන් නැත්තම් කුසගින්නේ සිටීම කියන්නේ. මෙතනදී මුළු පද්ධතියම හිර වෙලා නැහැ. හැබැයි එක්තරා අවාසනාවන්ත ක්‍රියාවලියකට විතරක් කවදාවත් Tamange වාරේ එන්නේ නැහැ. අනිත් අය වැඩේ කරගෙන යද්දී අර එක ක්‍රියාවලියක් විතරක් දිගටම පොලිමේ බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ ඛේදවාචක වළක්වා ගන්න තමයි මොනිටර්ස් වගේ උසස් ක්‍රමවේද කරලියට එන්නේ. මේවයින් කරන්නේ ක්‍රියාවලීන් එකිනෙකා එක්ක හැපෙන එක නවත්තලා ඊටාම ලස්සනට පොලිමකට අනුව බෙදාගත් දත්තවලට යන්න ස්වයංක්‍රීයවම පාර හදලා දෙන එකයි. අවසාන කොටසට අපි ආවා. සැබෑ ලෝකයේ මෙහියුම් පද්ධති. අපි මේ කතා කරපු න්‍යායන් අපේ එදිනෙදා තාක්ෂණය ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා දැන් බලමු. ප්‍රධාන මෙහියුම් පද්ධති මේ අගුළු දාන ක්‍රම පාවිච්චි කරන්නේ මෙන්න මෙහිමයි. Windows පද්ධතිය අපි කලින් කතා කරපු spin locks භාවිතා කරනවා. Solaris පද්ධතිය පාවිච්චි කරන්නේ adaptive mutexes. Linux වල ලොකු වෙනසක් වුණා 2.6 version එකෙන් පස්සේ. ඒ අය සම්පූර්ණයෙන්ම preemptive ක්‍රමවේදයක් එක්ක semaphores පාවිච්චි කරන්න ගත්තා. ඒ වගේම pthreads මගින් OS එක මොකක් වුණත් ඒකට ගැළපෙන විදිහද මේ අගුළු දැමීම් පාලනය කරනවා. ඉතින් මේ ළඟ වතාවේ ඔයාලගේ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි කිසිම හිරවීමක් නැතුව එකවර apps 100ක් රන් කරනවා දකිද්දී මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒ යන හැම මිලි තත්පරයක් ඇතුළතම කිසිම data එකක් විනාශ වෙන්නේ නැතුව කිසිම deadlock එකක් වෙන්නේ නැතුව කොයිතරම්නම් සංකීර්ණ වේගව ඩිජිටල් සාකච්ඡා තොගයක් තිරෙන් පිටුපස සිදුවෙනව ඇද්ද? නවීන පරිගණක විද්‍යාවේ තියෙන මේ නොපෙනෙන තාක්ෂණය ඇත්තරම විස්මිතයි නේද? අද මේ පැහැදිලි කිරීමෙන් ඔයාලට අලුත් යමක් ඉගෙන ගන්න ලැබුණා කියලා අපි විශ්වාස කරනවා.